තෙරුවන් සරණයි සියලු දෙනාටම වියලි සලාක බෙදා දීමේ කටයුත්ත මේ වෙන විට සිද්ධ වෙමින් පවතිනවා. දැන් ඔබට පේන්නේ මේ අපේ දායකයන් තරුණයන් විහාරස්ථානයේ ඉඳිලා ලැබිලා තියෙන වියලි සලාක අවශ්‍ය ප්‍රමාණයට පාර්සල් කරනවා. හාලුත් තවෝනේ සෑහෙන්නනේ. පොඩි හාන්දර. පරිපතිද? ඉතින් අපිට තව මේ කාර්ය ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා පරිප්පු සහ හාල් මදිපාඩුවක් තියෙනවා මේ කටයුතු සාර්ථක කර ගැනීමට. ඉතින් පුළුවන් යම් පරිත්‍යාගශීලී කෙනෙක් ඇතනම් අපිව දැනුවත් කරන්නට කාරුණික වෙන හැටියට මතක් කරනවා. මොන කුඟුද? පේයප්පු ගහලා තියරද? ඒකල ආය මේ ඈ? ආය හරිද? ඒක ආය කියනවා මේ ආය ගත්තා රායල හොල්ල මට. මේ බන්දල් ගියාද? මම බන්දල් ගියේ නෑ මම. ඕ මෙයා. රාජු අයියා. පීඩි වැඩි. ඈ? පීඩි වැඩි. අතරම? මේ ඊට පස්සේ මේ බන්දල් ගියේද? මම බන්දල් ගන්න නෑ. කවුද අහන්නේ? මේ වැඩ කටයුත්ත සිද්ධ කිරීම සඳහා අපිට තව පරිප්පු සහ හාල් වල අඩුකමක් තියෙනවා. ඉතින් අපිට ඒ පරිප්පු සහ හාල් ටික ඉක්මනින් සොයා ගැනීමට හැකියාව තිබුණොත් තව දවස් කිහිපයක් ඇවෑමෙන් මේ සත්කාර්ය පවුල් 400ක් උදෙසා සිද්ධ කරන මේ වැඩ කටයුත්ත පුණ්‍ය කටයුත්ත අපිට සිද්ධ කිරීමට හැකියාව තිබෙනවා.